අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි. හීන පොත මගේ මම වේදනාවෙන් කිව්ව දින ගැන පවසලා තියේ. හරි ආදරෙන් ඔබේ නමතේ ලියවිලා තිබේ. යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ අනේ. යලි කාගේ ගැන මෙසේ ලියන්නද. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්නව නේද? අද වීඩියෝ එක ඔයාලා දකින්න ඇති thumbnail එකෙන් මොකද්ද මේ වෙන්නේ කියලා. ඔන්න මම charger එක දාගත්තා. යන ඕන තැනක මම charger එක අරන් තමයි යන්නේ. charger එක නැතුව බෑ. purse එක දාගත්තා, charger එක දාගත්තා. ওই දෙක තමයි මට අද ඕනේ. මොකද අද මම යන දිහා මමවත් දන්නේ නැහැ. Hi guys, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එක ඒ තරම් මම දන්නේ අද මේ වීඩියෝ එකේ මොනවද දාන්න වෙයිද කියලා. අද මට ටිකක් අර නිදහසේ තනියම වගේ ඉන්න ඕන දවසක්. ඉතින් බලමු මොනවා කරයිද කියලා. වීඩියෝ කරන්න තරම් මූඩ් එකකුත් නෑ මට. හැබැයි බලමු මොන වගේ දේවල් වෙයිද කියලා, මම මොනවා කරයිද කියලා. මම මේ වීඩියෝ එක දායිද දන්නෙත් නෑ. බලමු අද දවසේ එහෙනම් කොහොමද වෙන්නේ කියලා. එහෙනම් යම්මත් එක්ක මම දැනගෙන යන්නේ මෙන්න මේ ඇඳුම. ආමරෙත් පිස්සන් කොටුව වගේ මම ඇඳවත් අස් කරේ නෑ මේ ලෑස්ති වුණාට. ඇත්තටම අද මගේ මූඩ් එක හොඳටම අවුල් වෙච්ච දවසක් ළමයි. ඉතින් ඒක හින්දාම තමයි මම එළියට යන්න තීරණය කරේ. ඉතින් යම්මාත් එක්ක මම අද මොනවද කරන්න කියලා බලන්න. මම මුලින්ම එළියට බහිනකොට අපේ ගෙදර සේපාලිකා ගහේ මල් බිමට වැටිලා තිබුණා. හරිද? සමහරු කියනවා සේපාලිකා මල් පූජා කරන්න හොඳ නෑ කියලා. මොකද ඒක පිපිලිවර වෙලා උදේ, ඒ කියන්නේ සේපාලිකා මල් රැටනේ පිපෙන්නේ. රැට පිපිලිවර වෙලා උදේට බිමට වැටෙන හින්දා. ඔයාලා කියන බලන්න ඒක ඇත්තද බොරුද? මන් නම් දන්නේ නෑ. හැබැයි සමහරු එහෙම කියනවා. ඉතින් කොහොම හරි මම පාරට ඇවිල්ලා මේ ඉන්නේ බස් එකක් එනකන් බලාගෙන ඉන්නවා. කොහොම හරි බස් එකටත් නැගලා ටිකටුත් අරගෙන මම දැන් ඔහේ යනවා. මගේ මෙහෙම මූඩ් අවුල් වෙච්ච දවසට මම ඇත්තටම කරන්නේ ගෙදරින් එළියට බහලා ඔහේ යනවා. මට හිතෙන දිහාස්වල මට ඒක ඇත්තටම සැනසීමයි. මේක ගැන හිත එකම තැනකට වෙලා කොටු වෙලා ඉන්නේ නැතුව. කොහොම හරි මම ටවුන් එකෙන් බහලා ඔහේ ඇවිදගෙන ගියා. මේ වෙනකොට මං හිතන්නේ වෙලාව 9:00 විතර ඇති උදේ. කොහොම හරි ඒ වෙනකොට ඇරලා තිබ්බ ඇඳුම් ෂොප් එකකට ගියා. මට කැමති ඇඳුමක් තියෙනවද බලන්න. ළමයි මම සල්ලි අතේ තියාගෙන මොකක් හරි එකක් ගන්න හරි ඇඳුම් ෂොප් එකකට හරි ගිහිල්ලා බලනකොට කවදාවත් මට සෙට් වෙන ඇඳුමක් තිබිලා නැහැ. ඔයාලට එහෙම තිබිලා තියෙනවද? අනේ මන් දන්නේ නැහැ. සල්ලි නැතුව ඔය ෂොප් වලට යන දවස් වලට පුදුම තරම් ලස්සන ඇඳුම් තියෙනවා. මේක මට විතරක්ද දන්නේ නැහැ වෙන්නේ. කොහොම හරි මේ ටෙඩි කට්ටිය ඉන්න තැනටත් ගිහිල්ලා මෙයාලා හරිම කියුට් ළමයි. එතෙන්ටත් ගිහිල්ලා යනකොට මේ කරාබු එතකොට පර්ස් එහෙම තියෙන තැනට ගිහිල්ලා එතනත් මට සෙට් වෙන පර්ස් එකක් තිබුණේ නැහැ. මගේ පර්ස් එක හොඳටම පරණයි. ඒක හින්දා තමයි මෙතනින් මම ගන්න ගියේ. හැබැයි මට හම්බුණා මෙන්න මේක. මේක තමයි මම අරගත්තේ. මට ඇත්තටම ආසාවක් ආවා මේක මගේ අතේ ඇඳලා බලන්න. මම කවදාවත් මෙහෙම එකක් ඇඳලා තිබුණේ නැහැ. බලමු එහෙනම් ඇඳලා පස්සේ මේක කොහොමද තියෙන්නේ කියලා. ඒකත් අරගෙන මම එළියට බහිනකොට එළියේ ලාවට වගේ වහිනවා. මටමයි වෙන්නේ ළමයි මම කුඩයක්වත් අරගෙන ආවේ නැහැ. වැස්සෙන් බේරෙන්න ඕන හින්දා මං ඊට එහා පැත්තේ තියෙන ෂොප් එකට ගියා. ඒකෙත් ළමයි අර විදිහමයි ඇඳුම් හෙව්වා, ගවුම් බැලුවා. මට සෙට් වෙන එක ඇඳුමක්වත් තිබුණේ නැහැ. මම උදේ ඉඳන් කාලා හිටියේ නෑනේ. ඉතින් ඒක හින්දා මම පොඩි කැෆේ එකකට ගිහිල්ලා එතනින් පොඩි දෙයක් අරගෙන පාර දිහා බල මම ඒක කෑවලමයි පැයක් විතර. හිතා ගන්නකො මම ඉතින් එක දේවල් කල්පනා කර මොනවද දැන් මං ඊළඟට කරන්න කියලා හිත මේක කන්න පටන් ගත්තා. ජීවිතේ ගැන මන් ලියාපු හීන පොත මගේ මම වේදනාවෙන් කිව්ව දින ගැන පවසලා තියේ. හරි ආදරෙන් ඔබේ නමතේ ලියවිලා තිබේ. මම සෑහෙන වෙලා එතන හිටියා. ඉතින් එතන ඉඳලා ඊට පස්සේ මට ඔළුවට එකපාරටම මම අද පොඩි වෙනස් දෙයක් කරනවා කියලා මම ඊට කලින් කරේ නැති. ඔන්න බලන්නකො මම මොනවද කරන්න කියලා. මම මේ දැන් ඒකට ඕන බඩු ටික තමයි ගන්නෙ. හරිද?
කොහොම හරි ඒ බරු ටික අතරන් එනකොට තමයි මතක් වුණේ මම අර ගත්තනේ අර මෙහෙන්දි අඳින මේ මොකද්ද ස්ටිකර්ස් වගේක්. අන්න ඒකට අර කඩේ විකුණන්න තියෙන අර මොනවද මේවට කියන මම නම දන්නේ නැහැ. කොහොම හරි මම ඒකකුත් අරගෙන ආපහු මගේ යාළුවෙක්ගේ තැනකට. හරිද? එයාද මෙතන නැහැ. ඉතින් ඒක හින්දා අද සියලු බලතල මා සතුයි. හරි. බරු ටිකත් ඔක්කොම අරගත්තා. ඒකින් මාව යාළුවෙක්ගේ තැනකට මෙතන මේ අද යා ෂොප් එක වහලා. අද මේක වහලා හින්දා යාළුවා ඉන්න තැන අද මම මෙතනට ආවා. එයා තව චුට්ටකින් එනවා කිව්වා. මම බඩුත් අරන් ආවා මේ පොඩි ආසාවක් ආවා මේ නිකන් මම කවදාවත් හදලා නැහැ. ෆෘට් ප්ලැටර් එකක් හදන්න ආසාවක් ආවා. දැන් මම බරු ටික ඔක්කොම අරගෙන ආවා. මේක මේ නිකන් මට ඕනේ වුණා මූවි එකක් බලන්න. ඉතින් මූවි එක බලන්න ඕන කරන දේවල් තමයි අරගෙන ආවා. ආපු ගමන් මට හරිම මහන්සි හැමතැනම ඇවිදලා අනිත් එක හෙන්න ආවේ. හරිද? ඉතින් ඒක හින්දා මම ආපු ගමන් මේ YouTube එක දාගෙන චුට්ටක් සින්දු දෙක තුනක් අහලා ඊට පස්සේ තමයි මගේ වැඩ පටන් ගත්තේ. A few moments later. Hi. මට හෙම්බිරිස්සාව තාම. මට තාම හෙම්බිරිස්සාව ගැන හිතන්න එපා. මම දැන් කොහොම හරි යාළුවගේ තැනට ආවනේ දැන් ටිකක් වෙලා ඉඳලා එහෙම මට හිතුණා ටීවී බලවල සින්දුවක් අහලා ටිකක් ඉන්නකොට මට හිතුණා මම අර මෙහෙන්දි එකක් ගත්තානේ ඒක අදින්නත් ඕනේ ඊට කලින් මට හිතුණා අර ෆෘට් ප්ලැටර් එක හදන්න. ඒක ෆෘට් ප්ලැටර්ම නෙවෙයි නිකන් අපි බලමු ඩෙකරේෂන් එකක් දාලා ඒක කොහොමද හදන්නේ කියලා. මම ඕන කරන බරු ටික ඔක්කොම අරගෙන ආවා. අපි බලමු මම කොහොමද දැන් මේක හදාගන්නේ කියලා. මට අදහසක් නැහැ කොහොමද මේක හදන්නේ කියලා. බලමු මම එක දේවල් ටිකක් පොඩි දේවල් ටිකක් අරගෙන ආවා. අපි බලමු මම කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේ කටින් බෝඩ් එකක් ගත්තේ. බලමු. මේකට තමයි හදන්න හිතන් ඉන්නේ. බලමු. ලොකුවට වියදම් කරන්න නම් තිබෙන අර ගෙදරටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මම ගත්තේ. මේකට දාගමු එක කවර් එකට. මම රොඩු ටික එක කවර් එකට දාගන්නවා. මේක හොදගෙන එන්නම් වැඩේ කරන්න කලින්. වටපිටාවෙන් ඇහෙන සද්ද ගණන් ගන්න එපා ළමයි. මොකද උතන ෆෑන් එකක් දාලා මේකේ සද්දෙත් ඇහෙනවා. තව එහා පැතිවල වැඩ කරන සද්දත් ඇහෙනවා. අනේ ගණන් ගන්න එපා. මුලින්ම මම ගත්තා කොමඩු. ඒකේ භාගයක් තියාගෙන භාගයක් මෙතෙන්ට දාගත්තා. ඊට පස්සේ ওই දොඩම් ගෙඩියක් තිබ්බා. ඒකත් අරගෙන ඒකත් පෙති මොනවාද බික් වෙන වෙනම දාලා ඒකත් තියාගත්තා. ඊට පස්සේ ඇපල් ගෙඩියක් ගෙනාවා. ඇපල් ගෙඩි දෙකක් ගෙනාවා. ඒකෙන් ඒකත් අරගෙන ඕකත් මෙන්න මේ විදිහට කපාගෙන ඔය රතු ඇපල් එක මම තව මේ කොළ ඇපල් එකකුත් අරගෙන ආවා. ඒකත් ඔන්න ඔය විදිහට කපා ගත්තා. මම චිප්ස් පැකට් ටිකකුත් ගත්තා. ඒකත් මෙන්න මේ විදිහට මේකෙන් මම දාගන්නවා තැන් තැන් වලට. චිප්ස් පැකට් මම හිතන්නේ දෙක තුනක්ම අරගෙන ආවා. තව පොඩි සන්කුයික් එකක් ගත්තා. ඊට පස්සේ තව බ්‍රවුනීස් දෙකක් ගත්තා. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ විදිහට තමයි මගේ ප්ලැටර් එක තියෙන්නේ. බලන්නකෝ. වැඩි වැඩ කැටයම් මුකුත් නෑ ළමයි. මම තනියමනේ ඉන්නේ. ඉතින් මම මේක හදාගත්තේ මට. ටිකක් වෙලා ඕක බල මගේ දවසේ බලන ඩ්‍රාමා ටික තියෙනවනේ. අන්නේ ඩ්‍රාමා ටිකත් බල ඉන්නකොට තමයි මට මෙන්න මේක මතක් වුණේ. බලන්නකෝ. ඔන්න ළමයි ඔයාලට මතකද මම ගෙනාවා මෙන්න මේක ගෙනාවේ. අඳින්නනේ අපි බලමු මේක කොහොම ඒත් දන්නේ මට තාම හිතා ගන්න බෑ. මේක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ළමයි. හරිද? මේක මේ විදිහටම එයිද කියලා බලමු. මේක මම ගෙනාවා මේක රතු පාට කිව්වා. මරතොණ්ඩි මේ අර තැඹිලි පාටක නෙමෙයි මේක රතු පාටයි කියලා තමයි කිව්වේ. බලමු එහෙනම් මේක
මේ විදිහට එයිද කියලා. මට ඒත් මම බයයි. මේක මම ගත්තට ඇත්තටම මම දන්නේ මේක කොහොමද කරන්න කියලා. හරිද? කොහොම හරි මම අනිත් අතේ එක මේ අතට අලවගෙන හෙන විකාරයන් නැටුව උතන සෑහෙන වෙලා පැයක් විතර මේ ඔය අලවන එක ඇත්තටම අනිත් අතට අලවන්නේ. මේක මේ අතට ලෝයි මම මෙච්චර වෙලා අනිත් අතට අලවලා තියෙනවා. ඔක්කොම මෙහෙම නැවුවා. අනේ ඒක ඇත්ත වෙයිද දන්න. කෙලවෙයිද දන්න. මම මේ වොයිස් කරන වෙලාවේ ඔයාලට ඇහෙන මේ සද්ද බද්ද ගණන් ගන්න එපා ළමයි. මොකද මේ අපේ ගෙදර එහා පැත්තේ ලොකු මොකක් දෙකක් හදනවා මන් දන්නේ. එපා වෙලා තියෙන මේ සද්දේ. එයි ජනේ. මට තේරෙන්නේ මේකට අන්තිමට මොනව වෙයිද කියලා. ඇත්තටම මම මේ වැඩේ කරන්නේ හරිම බයෙන්. මොකද කෙල වුණොත් මගේ මුළු අතම ඉවරයි. ඔය මරතොන් ටික ස්ටිකර් එක උඩට දාගත්තට මට අදහසක් තිබ්බේ නෑ ඒක කොහොමද ඔහොම මෙහි අතින් ගා ගන්න වෙයිද කියලා. අන්තිමට මට මෙහි තිබිලා බ්‍රෂ් එකක් හම්බුණා. දැන් ගලවන්නද මම? එහෙමද කරන්නේ? ඉන්න බලන්න ගලවෙමු. ඕ අනේ මේක ඇඳිලාද? මන් දන්නේ ළමයි මේක ගලවන ඕ ලස්සනයි. වා අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි. ඕ ඒක ලස්සනයි. ටක 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 ටක. ඒක ලස්සනයි ළමයි. මම මේක අනිත් ඒවත් අල්ලලා ඔයාලට අන්තිමටම පෙන්නන්නම්. මේක වීඩියෝ කර කර කරන්න අමාරුයි. කොහොම හරි ළමයි මට ඕක සෑහෙන වෙලා ගියා කරගන්න. මං හිතන්නේ මගේ ෆෝන් එකේ පැය 3ක් විතර ওই වීඩියෝ එකම. හිතන්න මං එඩිට් කරනකොට මට පිස්සු වගේ. කොහොම හරි මම මේ අතෙත් ඇඳගෙන ඊට පස්සේ අනිත් අතෙත් ඕක ඇඳගත්තා. මම ඔයාලට ඇඳගෙන ඉවර වෙලා අත් දෙකම පෙන්නන්න. හරිම ලස්සනයි. මං හිතුවේ නෑ ඒක ඔය විදිහට එයි කියලා. ඕක ඇඳින්නකොට මට අර තිබ්බ එක කන්නත් අමතක වුණා. කොහොම හරි ඒකත් කකා ඕක හැදුවා ඉතින්. ඔයාලට මේ පේන්නේ මම මේක අත් දෙකේම ගාලා ඉවරනාට පස්සේ පේන විදිහ අනේ බලන්න මේක හරිම ලස්සනයි. මේක මේ දැන් ටිකක් වෙලා ළමයි ගාලා ඉවරලා මේකේ මේ පොතු පොතු වගේ ගැලවෙනවා. අනේ මන්ද වේලෙනකොට මේකේ ගොඩක් ගැලවිලා ගියා. ඊට පස්සේ මම ෆිල්ම් එකක් දාගත්තා බලන්න මට ඊළඟට කරන්න වැඩක් නැති හින්දා. හරිද? අර අලුතෙන් ආවනේ මයිකල් ජැක්සන්ගේ ෆිල්ම් එක. අන්න ඒක තමයි මම දාගෙන බැලුවේ. කොහොම හරි ඒක බල බල ඉන්නකොට මට කෝල් එකක් ආවා ගෙදර එන්න කියලා අපේ නංගිගේ ඉස්කෝලේ භක්ති ගීත මොකද්ද කියනවා පොසොන් එකට. හරිද? ඉතින් මට කෝල් කරලා කිව්වා යමු ඉස්කෝලේ ඒක හින්දා එන්න ගෙදර කියලා. ඊට පස්සේ මම එහෙමම ගෙදර ගියා. A few moments later. මේ අපේ චූටි මැඩම් භක්ති ගීත කියන්න යන ලෑස්ති කරනවා. පුදුම දාංගලයක් තියෙන්නේ. ඕක අන්දනකම් හිටියේ නෑ ඒක විදිහකට. හරිම අමාරුවෙන් තමයි කියලා ඔහොම හිටියේ. පුරිය පේන තමයි දහම් පාසල් නැගදින්නේ. අම්මට ඉර කරන්න එපා. ඊකනේ තියෙන්නේ. ඕක චුට්ට යටට දාන්න. එයා කියන විදිහට බෑ කරන්න. මෙයාට අඳවන්න ඕන මට වෙනම කෝස් එකක් කරලා එන්න වෙනවා මෙයාට අඳවන්න. කොහොම හරි මෙයාගේ කොණ්ඩේ බෙඳලා කොණ්ඩේ දෙකකුත් දාලා චූටි මේකප් එකක් දාන්න කිව්වා. ඉතින් චූටි මේකප් එකකුත් දාලා තමයි අපි ලෑස්ති වෙන්න යන්න. මොකද දැන් මම මෙයාට අඳන්න කලින් ලෑස්ති වුණා. මොකද මම දන්නවා මේ මෙයාව අඳවන ඇරෙන්න මට ලෑස්ති වෙන ටයිම් එකක් නැහැ කියලා. ජීවිතේ ගැන මන් ලියාපු හීන පොත මගේ මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ හරි ආදරෙන් ඔබේ නමත්තේ ලියවිලා තිබේ යලි කාගේ ගැන මෙසේ ලියන්නද දන්නේ නෑ අනේ යලි කාගේ ගැන මෙසේ
එයාව ලෑස්ති කරලා අන්තිමටම ඔන්න මමත් යන්න රෙඩි වුණා. මෙයා මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම නම් දන්නේ නැහැ. මම මුකුත්ම ගන්නෑ. හවස යන හින්දා ලිප්ස්ටික් චුට්ටක් විතරයි ගාගන්නේ. කොණ්ඩෙත් නිකන් කඩලා දානවා. එච්චරයි. පහුණානේ. කොණ්ඩේ දාන්නේ. දාන්නේ. මේකක් තියෙනවා මේ බෝ එකක්. තරුවකුත් තියෙනවා මේ. මේකද? ඕකද? මේ තරු කොණ්ඩ කට්ට ගත්තම මාද ඒ කියන්නේ අද උදේ අර මේ ප්ලැටර් එක හදන්න බඩු ගන්න ගියානේ. අන්න එතකොට දැකලා තමයි ඕක අද ගත්තේ. කොහොම හරි ඔන්න අන්තිමටම මෙයාගේ අඩුපාඩුත් අන්තිම වතාවට බැලුවා. මොකද වෙලා තියෙන්නේ මේක කඩම් වැටෙයිද ඔන්න ඔය වගේ ඒවා. මෙයාගේ අයිලයිනර් චුට්ටක් මෙන්න මේ උඩ ගෑවිලා තිබ්බ. දැන් ඔය ඒක කවර් කරලා අපි දෙන්න දැන් යන්න තමයි හදන්නේ. මෙයාට අද භක්ති ගීත තියනවලු දෙකක් කියන්න. කියලා පෙන්නන්න කිව්වහම බෑ කිව්වා. එතෙන්ට ගිහින් තමයි බලන්න වෙන්නේ කොහොමද කියන්නේ කියලා. මම ඉස්කෝලේ යන අතරමඟ නම් රෙකෝඩ් කරන්න ගියේ නෑ. මේ ඉන්නෙම අපි ඉස්කෝලේට ඇවිල්ලා ඇත්තට මේ චූටි ළමයි ළමා සාරි ඇඳගෙන සරන් ඇඳගෙන ඉන්නවා දැක්කහම ඔය ඉන්න අපේ පුංචි ඔය සුදු පාටයක් ඇඳගෙන අපේ පුංචි හරිද? පොඩි ළමයි මේ චූටි බට්ටෝ සරන් ඇඳගෙන අපිත් ඒ කාලේ ඔහම තමයි. අපිත් ඒ කාලේ ඉවරට අපි හිතන් ඉන්න අපි එහෙන ලොකුයි කියලා. දැන් එයාලා දිහා බලපුවම තමයි තේරෙන්නේ අපි ලොකුයි කියලා ඒ කාලේ හිතන් හිටියට අපි තාම ඒ කාලේ හරි බට්ටා කියලා. මේ ළමයි හරි ලස්සනයි. මේ ගහ ගන්නවා එහෙන්. හරි ෂෝක් ඉතින්. මේ නෙළුම් මල් තිබ්බා. නෙළුම් මල් ගෙනල්ලා තිබ්බා. මේ ඒව තියාගෙනලු භක්ති ගීත කියන්නේ. ලස්සනයි ස්ටේජ් එක ලස්සනයි. හිටපු හැමෝමත් හරිම ලස්සනයි. පොඩි ළමයිත් හරි ලස්සනට භක්ති ගීත ටික කිව්වා. මං ඔයාලට චූටි ක්ලිප් ටිකක් දාන්නම් භක්ති ගීත කියනේ වගේ ටීචර්ස්ලා එක වගේ ඇඳගෙන හිටියේ. මං ඉතින් මෙතෙන්ට වෙලා මේ අපේ චූටි ළමයි ටික සෙල්ලම් කරන විදිහ දිහා බල තමයි හිටියේ. කොහොම හරි අන්තිමටම 5ට තමයි මේක පටන් ගන්නවා කියලා තිබ්බේ. ඔන්න පටන් ගත්තා. සෙනගක් ඇවිල්ලා හිටියා මේක බලන්න. මම හිතන්නේ අවට වට පිටාවේ කට්ටිය ඉස්කෝලේ ළමයින්ගේ අම්මලා තාත්තලා ඒ ගොඩාරියක් ඇවිල්ලා හිටියා. හරිම ලස්සනට මේ ළමයි සින්දුත් කිව්වා ඉතින්. ඇත්තටම මේක ගොඩක් ලොකු මෙමරි එකක් වෙයි මට. මොකද අපේ නංගි හිටියනේ. ඉතින් තව අවුරුදු ගානකින් එයා ලොකු වෙලා මේක බලනකොට එයාට මොන වගේ හැඟීමක් දැනෙයිද කියලා එදාට මං එයාගෙන් අහලා දැනගන්නවා. ඇත්තටම අපේ දේවල් ඇත්තටම මෙහෙම නෑනේ. ඉතින් එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මොකද දැන් කොහොමත් අපි ගෙදර යනකොට ගොඩක් රෑ වෙනවා. 5ට කිව්වට මේක 5:00 විතර වුණා පටන් ගන්නකොට. ඉතින් එහෙනම් මුලින් ඉඳන් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව ඔයාලට මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා පහලින් කමෙන්ට් කරන්න. මම ඒ වගේ වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. ආයෙත් දවසක vlog එකක් අරගෙන මම එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.